තියෙන්නේ නේ. ඔයත් මේ ධර්මය කියන එක චතුරාර්ය සත්‍යයෙන් ටිකක් අහලා තියෙනවා. මේ ත්‍රිලක්ෂණයෙන් ටිකක් අහලා තියෙනවා. ඔය හැම තැනින්ම පොඩ අහලා අපේ ජීවිතයේ පින්නතුනි දැන් ධර්මය කියන එක හොඳට තියෙනවනේ. ධර්මය කියන එක අපේ ජීවිතය තුළ තැන්පත් වෙලා තියෙනවා. අපි දන්නවා කල යුක්ත මොකක්ද නොකල යුක්ත මොකක්ද යා යුතු මාර්ගදර්ශනය කුමක්ද කියන එක අපේ ජීවිතය අපි අවබෝධයෙන් යුක්තවම ඒවා අපි දන්නවා. පින්නතුනි ධර්මයේ ශ්‍රවණය කරනකොට සුනාත ධාරේත චරාත ධම්මේ කොච්චර පින්නතුනි අපි උදේට පිරිත් ටික දාලා නැගිට්ටත් ඒ වගේම උදේට දවල්ට රැට බණ ටික දාලා තිබ්බත් හවසට බෝධි පූජාව දාලා තිබ්බත් ඒ වගේම රාත්‍රියට පිරිත් ටික දාලා නිදාගත්තත් ඔයත්තන්ගේ ජීවිතයට එන කරදර බාධක කම්කටොළු අඩුවීමක් තියෙනවද? ඔයත්තන්ට පුළුවන්ද යම්කිසි විදියකින් පූජාවක් තියලා හැමදාම සතුටක් ලබන්න? අපි කැමති මේ හැම දෙයක්ම කරන්නේ නේද? පින්කම් කරන්නේ නේද? මේ වගේ බුදු පිළිම වහන්සේලා ඉදි කරන්නේ, ඒ වගේ নানা ප්‍රකාර පින්කම් කරන්නේ, ඒ වගේම අපේ මිල මුදල් හම්බ කරන්නේ, විවිධ තාන්නේ මාන්න වලට කැමති. අපේ ජීවිතේ පින්නතුනේ අපි කැමති යම්කිසි සතුටක් අපි හොයනවානේ. මානසික නිදහසක් අපි හොයනවා. ඒ හොයන මානසික නිදහස අපි පින්නතුනේ හඹාගෙන ගිහිල්ලා කවදාවත් අපිට හම්බෙන දෙයක් නෙමෙයිනේ. පින්නතුනේ අපි කොච්චර බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. සුණාත අපි බණ දේශනා කරන තරම ශ්‍රවණය කරන්න කැමතිනේ. ශෝක් බණ ටිකක් ඇහුවා කියලා පින්නතුනේ අපි බණ ටිකක් අහන්න කැමතියි. ඒ අහන්න කැමති බණ ටික ශ්‍රවණය කරන්නට කැමති බණ ටික අපි ධාරණය කරගන්නත් කැමතිනේ. අපි බණ අහන්නත් කැමති. ඒ අහන බණ ධාරණය කරගන්නත් කැමති. හැබැයි පින්නතුනේ අපි අවශ්‍යම දේ අපේ ජීවිතයට අපි ඔකින් එකතු කරගන්නේ නෑනේ. කොච්චර බණ ඇහුවා එතකොට වැඩක් වෙන්නේ නෑ. නේද? කියන්නම් වාලේ කිව්වා, අහන්නම් වාලේ ඇහුවා, කරන්නම් වාලේ කරා. මෙතන ඉන්න